43 කණ්ඩායමට අයත් කලාකරුවන්ගේ නිර්මාණ අධ්‍යයනය. 43 කණ්ඩායම ලාංකීය චිත්‍රකලා ඉතිහාසයේ වැදගත් වූ කඩඉමක් සනිටුහන් කළ ප්‍රථම නූතනවාදී දෘශ්‍ය කලා ව්‍යාපාරය ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම 20 වන සියවසේ ලාංකීය චිත්‍රකලා සමාජයට වූ වැදගත් සන්ධිස්ථානයන්ගෙන් එකක් ලෙසද හැඳින්විය හැකිය. 43 කණ්ඩායම ප්‍රථම ශ්‍රී ලාංකීය නූතනවාදී කලා ව්‍යාපාරය ලෙසද හඳුන්වනු ලබයි. මෙම කණ්ඩායම 20 වෙනි සියවසේ මුල් දශකය තුළ ලාංකීය චිත්‍රකලා ක්ෂේත්‍රය තුළ බලය තහවුරු කරගෙන සිටි ලංකා කලා සංගමයේ කලාව පිළිබඳ මතයන්ට එරෙහිව ගොඩනැගුණු ප්‍රථම ශිල්පී සමූහය ලෙසද හඳුන්වනවා. ලංකා කලා සංගමය බ්‍රිතාන්‍ය පාලක පන්තියේ අනුග්‍රහය සහිතව ගොඩනැගුණු අතර ඔවුන්ගේ කලාව පිළිබඳ මත ගොඩනැගී තිබුණේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලීය කලාවේ සීමාවන් තුළයි. එනම් ශාස්ත්‍රාලීය යථාර්ථවාදය සහ රොමෑන්ටික්වාදී විශ්වාසයන් පදනම් කරගෙනයි. එම සීමාවන්ගේ මුළුමනින්ම නිදහස් වූ ප්‍රථම ලාංකීය ශිල්පී සමූහය ලෙස ලයනල් වෙන්ට් මහතාගේ මූලිකත්වයෙන් ඇරඹී 43 කණ්ඩායම හැඳින්විය හැකිය. ඒ අනුව 43 කණ්ඩායම බිහිවීමට මූලික ආභාෂය 19 වන සියවසේ ප්‍රංශයේ පැරිසිය මුල් කර ගනිමින් ගොඩනැගුණු කලා ව්‍යාපාරයන් වූ උපස්ථතිවාදය, පශ්චාත් උපස්ථතිවාදය, ෆෝවිසම් සහ ගණිකවාදී ආදී නූතන කලා ව්‍යාපාරයන්ගේ ආභාෂය ලැබෙන්නට විය. මීට අමතරව 43 කණ්ඩායමේ වැදගත්ම දායකත්වය වන්නේ බහුශෛලීය කලා ලක්ෂණ පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකීය නූතන කලා ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කිරීමයි. ඒ අනුව 43 කණ්ඩායමේ සමාජිකයින් අතර ආරම්භක මූලිකත්වය දැරූ ශිල්පීන් ලෙස ලයනල් වෙන්ට්, ජෝර්ජ් කීත්, හැරි පීරිස්, අයිවන් පීරිස්, ජස්ටින් දැරණියගල, ජෙෆ්රි බිලින්, රිචඩ් ගේබ්‍රියල්, මංජුශ්‍රී, ඔබ්‍රි කොලට් වැනි ශිල්පීන් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබනවා.